දන්නවද? සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට දවසකට පැය 4කට 5කට වතාවක් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් දැනෙනවා කියලා. ඒ වගේම ඒ මුත්‍රා පිටවීම එක දිගට විදීමක් හෝ ගලා යාමක් විදිහට සිද්ධ වෙන්න ඕන. එය එහෙම නොවුනොත් ඒක මුත්‍රා ආශ්‍රිත රෝගයක මූලාරම්භයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අද අපි බලමු ඒ විදිහට මේ මුත්‍රා ආශ්‍රිත රෝග ගැන කලින්ම දැනගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද කියලා. අංක 1. මුත්‍රා කිරීමේ අපහසුව. මේ මුත්‍රා ආශ්‍රිත රෝග ගැන අනතුරු අඟවන ප්‍රධානතම පොදු ලක්ෂණය තමයි මුත්‍රා කිරීමට අපහසු වීම කියන දේ. සමහරක් වෙලාවට මුත්‍රා පිට කිරීම ටිකක් වෙලා ගිහින් ආරම්භ වෙලා සමහර විට තටමමින් ටික වෙලාවකට පස්සේ මුත්‍රා කිරීම ආරම්භ වෙනවා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 45 පහු වෙනකොට මේ වගේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. සමහරක් අය තැකීමක් කරන්නේ නැති වුණාට පසු කාලීනව මේක දරුණු රෝගාබාධවලට හේතු වෙන්න පුළුවන්. අංක 2. මුත්‍රා කඩින් කඩ පිටවීම. සාමාන්‍යයෙන් මුත්‍රා පිටවෙද්දී තප්පර 30-40 කාලයක් ඇතුළතදී පිටවී අවසාන වෙන්න ඕන. සමහර අයට මුත්‍රා කඩින් කඩ පිටවීම නිසා තප්පර 30-40ට වඩා වැඩි කාලයක් මුත්‍රා පිටවීම සිද්ධ වෙනවා. මේකත් එක්තරා ආකාරයක අනතුරු ඇඟවීමක් වෙන්න පුළුවන්. අංක 3. දැවිල්ල සහිතව මුත්‍රා පිටවීම. තවත් අමුතු රෝග ලක්ෂණයක් තමයි ගිනි වතුර වගේ මුත්‍රා තද රස්නයට පිටවීම. මේ අවස්ථාවේදී අපිට මුත්‍රා දැවිල්ලක්ද ඇති වෙනවා. ඒත් එක්කම වේදනාවක් සහිතව රතු පාටට මුත්‍රා පිට වෙනවා නම් ඒක බොහෝ දුරට මුත්‍රා ආසාදනයක් පිළිබඳ ඉඟියක් වෙන්න පුළුවන්. අංක 4. මුත්‍රා ඉබේ පිටවීම. සාමාන්‍යයෙන් මුත්‍රාශයේ මිලිලීටර 400ක පමණ මුත්‍රා එකතු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. නිරෝගී කෙනෙකුට නම් මේ බර යම් කාලයක් දරාගෙන ඉන්න පුළුවන්. ඒත් යම් රෝගවලදී එම දරා ගැනීමේ ශක්තිය නොමැතිව පාලනයක් නැතිව මුත්‍රා ගලා යාමට පවා ඉඩ තියෙනවා. ඔයාටත් එහෙම රෝග ලක්ෂණයක් තියෙනවා නම් වහාම ප්‍රතිකාර ගැනීම තමයි සුදුසුම දේ. අංක 5. මුත්‍රා එක්ක රුධිරය පිටවීම. මුත්‍රා එක්ක රුධිරය පිටවීම බොහෝ වෙලාවට මුත්‍රා පද්ධතියේ පිළිකා රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්. එහෙම නැත්නම් වෙනත් කුමන හෝ රෝගී තත්වයක පෙර නිමිත්තක් වෙන්න පුළුවන්. විශේෂයෙන් දැවිල්ලක් නොමැතිව මුත්‍රා සමග රුධිරය පිට වෙනවා නම් ඒක පිළිකාවක් ගැන තදබල අනතුරු ඇඟවීමක් වෙන්න තියෙන ඉඩකඩ බොහොමත්ම වැඩි. අංක 6. කුඩා දරුවන්ගේ අසාමාන්‍යතා. කුඩා පිරිමි දරුවන්ගේ මුත්‍රා පිටවීම වේගවත් වෙන්න ඕන. එහෙම වෙන්නේ නැත්නම් ඒක උත්පත්තියේ සිට ඇතිවෙන මුත්‍රා මාර්ගයේ සිරවීමක් වෙන්න පුළුවන්. මේ වගේ රෝග තත්ත්වවලට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි. එහෙම නොවුනොත් කාලයත් එක්ක ඒක වකුගඩු අකර්මණ්‍ය වීමට පවා බලපාන්න පුළුවන්. අංක 7. මුත්‍රා අඩස්සිය. මුත්‍රා අඩස්සිය කියලා කියන්නේ මුත්‍රා පහවීම නැවතීමයි. මුත්‍රා කැඩි කැඩි පිටවීම, සෙමින් පිටවීම ආදියට හරි ප්‍රතිකාරයක් නොගැනීමෙන් මුත්‍රා අඩස්සිය හැදෙන්න පුළුවන්. අංක 8. රාත්‍රියේදී වරින් වර මුත්‍රා බර සෑදීම. මෙය දියවැඩියාවේ මූලික රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඔයාටත් අසාමාන්‍ය විදිහට රාත්‍රියට මුත්‍රා බර ඇති වෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු හරහා පරීක්ෂා කර ගැනීම තමයි වඩාත්ම සුදුසු දේ වෙන්නේ. ඉතින් අපේ මුත්‍රා වලින් අපේ ශරීරයේ සැඟවුණොත් තවත් බොහෝ රෝග සහ රෝග ලක්ෂණ හෙළි කර ගන්න පුළුවන්. ඒ නිසා අවම මාස 3කට වතාවක්වත් ඔයාගේ මුත්‍රා පරීක්ෂණයක් සිදු කර ගන්න පුළුවන් නම් ඒක ඔයාගේ අනාගත සෞඛ්‍ය වෙනුවෙන් කරන ඵලදායීම කාර්යයක් බවට පත් වේවි.